ලංකාවේ ගම්වල කොයිතරම් දර තිබෙනවද? සොබා දහමෙන් ග්‍රාම්‍ය ජනතාවට නොමිලේ ලැබෙන දේවල්. මේ කොයිතරම් දර තිබුණත් අපි එදිනෙදා ආහාර පිසීමේදී ගෑස් වලටත් විදුලියටත් කොයිතරම් මුදල් වියදම් කරනවද? සොබා දහමෙන් නොමිලේ ලැබෙන මේ දර ටික නිවසේ ආහාර පිසීම සඳහා දැනට වඩා ඵලදායී විදිහට භාවිතා කරන්න බැරිද? අපි ඉගෙන ගන්නා විද්‍යාවට අනුව අපි දන්නවා සාමාන්‍ය දර ලිපකින් උෂ්ණත්වය ගොඩක් අපතේ යනවා කියලා. ඒ නිසා දර පිච්චෙන ප්‍රමාණයත් වැඩි, දුම් වෙන ප්‍රමාණයත් වැඩි. ඉතින් දැනට තිබෙන විද්‍යාත්මක දැනුම භාවිතා කරලා දර අඩුවෙන් වැය වෙන උෂ්ණත්වයේ අපතේ නොයන දුම් එන්නෙත් නැති වඩාත් කාර්යක්ෂම දර ලිපක් හදාගන්න පුළුවන්ද කියලා සොයා බැලීම් කිහිපයක් කළා. අත්අදා බැලීම් කිහිපයකුත් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදියට දර කෑලි අහුරකින් ව්‍යංජන දෙකක් හා මැල්ලුමක් හදාගන්න පුළුවන් විදිහේ දර ලිපක් හදාගන්න මට පුළුවන් වුණා. මේ ලිපේ කොටස් තුනක් තිබෙනවා. උඩ කොටසින් කරන්නේ ගින්දරවල රස්නේ වැඩි කරන එක. ලිපේ මැද කොටස දර කෑලි දාන කොටස. ලිපේ යට කොටස හදලා තියෙන්නේ ලිප ඇතුළට හොඳින් වාතාශ්‍රය ගමන් කරන විදියට. දරවල අලු එකතු කිරීම සඳහා ලාච්චුකුත් යොදලා තිබෙනවා. ලිපේ උඩ කොටස ඉවත් කළාම මැද කොටසේ තිබෙනවා ලෝහ කප් එකක්. ඒකට තමයි දර කැබලි දාන්නේ. මේ කප් එක අඟල් 4මාරක් පළල අඟල් 5ක් පමණ උස කප් එකක්. මේකේ අඩිය කපලා අඟල් 1ක් පමණ ගැඹුර වැඩි කරලා තිබෙනවා. දර ඇවිලීමට අවශ්‍ය වාතය ඇතුළු වීම සඳහා තරමක් ලොකු සිදුරු පේලි දෙකක් කප් එක පහළ කොටසෙහි යොදලා තිබෙනවා. රත් වෙලා ඉහළ නගින වාතය නැවත වරක් කප් එක තුලට ඇතුළු වීම සඳහා කප් එක උඩිනුත් සිදුරු පේලියක් යොදලා තිබෙනවා. ඊට අමතරව ග්‍රයින්ඩර් එකකින් ඉවත් කළ යකඩ තලයක් කප් එක ඇතුළට දාලා තිබෙනවා ලෝහ කප් එකේ කල් පැවැත්ම වැඩි කිරීම සඳහා. මේ කප් එකට ඕනෑම දර ජාතියක් දාන්න පුළුවන්. මේ අතේ තබා ගත හැකි දර ප්‍රමාණය ව්‍යංජන දෙකක් හා මැල්ලුමක් පිළියෙල කර ගැනීමට ප්‍රමාණවත් වෙනවා. එහෙම නැත්නම් ලොකු වතුර මුට්ටියක් රත් කර ගැනීමට ප්‍රමාණවත් වෙනවා. කුඩාවට කපාගත් දර කැබලි නම් මේ කප් එකට නිකම්ම පිරවිය හැකි. අඟල් 5ක් පමණ දිගට කපාගත් දර කැබලි නම් කෙලින් අතර දැමීම වඩාත් සුදුසුයි. දරවලට ඉක්මනින් ගින්දර ඇවිලීම සඳහා කුඩා දර කැබලි කිහිපයක් ඊට උඩින් දැමීම අවශ්‍ය වෙනවා. ඊට පසුව උඩම තිබෙන කුඩා දර කැබලි මතට භූමි තෙල් ටිකක් දමලා ගින්දර දැල්විය යුතුයි. මේ කුඩා දර කැබලි වලට හොඳින් ගින්දර අල්ලා ගන්නා තෙක් තප්පර කිහිපයක් සිටීමත් වැදගත් වෙනවා. ඊළඟට කප් එකේ උඩ ධාරයට පිටින් සිටිනසේ තහඩුවකින් සාදාගත් රවුමක් තබනවා මේ කොටස ඉක්මනින් රත් වීමට අවශ්‍ය නිසා. දැන් ලිපේ උඩ කොටස ඒ මත තියලා ආහාර පිසීම ආරම්භ කළ හැකියි. මම මේ ලිපේ තිබ්බේ අඩියක් පළල අඟල් 10ක් පමණ උස වතුර මුට්ටියක්. කප් එකේ උඩටම දාපු කුඩා දර කැබලි වලට ගින්දර අල්ලගත්තට පස්සේ ලිප නිමෙන්නේ නැහැ. එය දිගටම ඇවිලෙනවා. ලිප දල්වලා විනාඩි 2ක් පමණ යන විට දැල්ල තරමක් වැඩි වෙනවා. එම දැල්ල ඒ විදිහටම විනාඩි 15ක් පමණ දර ඇවිලිලා අවසන් වනතුරුම පවතිනවා. විනාඩි 10ක පමණ කාලයක් යද්දී ලිපේ උඩ කොටස් ගොඩක් රත් වෙන නිසා ලිප ඇතුළටම දාලා තියෙන්නේ මැටි කෝප්ප හා ඇතිලි කොටස්. ඊට පිටින් තිබෙන්නේ සිමෙන්ති කොටසක්. රත් වීමට ඔරොත්තු දෙන විදියට ඒක ඇතුළට කම්බි හා කම්බි දැල් යොදලා තමයි හදලා තියෙන්නේ. විනාඩි 15ක පමණ කාලයකදී කප් එකට දාපු දර ටික ඇවිලිලා අවසන් වෙනවා. එතකොට ගිනි දැල්ල උඩට පේන්නේ නැහැ. නමුත් ඇතුලේ ගින්දර තිබෙනවා. ගින්දර නිමිලා ගියත් ගිනි අඟුරු වලින් නිකුත් වන උෂ්ණත්වය නිසා ලිපේ ඒ මොහොතේ තිබෙන උෂ්ණත්වය තව විනාඩි 8ක 10ක පමණ කාලයක් පවතිනවා. මම භාවිතා කළ දර ටිකෙන් විනාඩි 15ක පමණ කාලයකදී වතුර මුට්ටිය රත් වෙලා තිබෙන ප්‍රමාණය තමයි මේ. වතුර රත් වෙලා මදි නම් ලිපේ උඩ සිදුරු අතරින් කුඩා දර කැබලි කිහිපයක් ඇතුළු කළාම තවත් ටික වෙලාවක් ගින්දර පවත්වා ගත හැකියි. මේ ලිප සිමෙන්තියෙන් හැදුව එකක් නිසා මම විනාඩි 20කට වඩා එක දිගට මෙහි ගින්දර දල්වන්නේ නැහැ. ලිප නිවෙන්න තබනවා. ලිප නැවත භාවිතා කිරීමට සූදානම් වන අවස්ථාවේදී ලිපේ උඩ කොටස ඉවත් කරලා යකඩ කූරයකින් හෝ ලී කෝටුවකින්
කප් එක තුල ඇති අලු ටික පහත ලාච්චුවට හෙළිය හැකියි. කප් එකේ උසට ගැලපෙන ලෙස කපාගත් දිග දර කෑලි හා කුඩාවට කපාගත් දර කෑලි එකම වෙලාවේ භාවිතා කිරීමට අවශ්‍ය නම් කප් එකේ ඇතුලේ වටේට දිග දර කෑලි දාලා ඒ මැදට කුඩා දර කෑලි පිරවිය හැකියි. එවිට ගින්දර දැල්වීමත් පහසුයි. අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල කොයිතරම් දර තිබෙනවද? ඒ වයින් දවසකට එක් වරක් හෝ උපරිම ප්‍රයෝජනයක් ගන්නවද? එවැනි විද්‍යාත්මක දැනුමක් භාවිතා වෙනවද? මේ රටේ මිනිස්සු විද්‍යාව ඉගෙන ගන්න එකේ තේරුම කුමක්ද? මේ වගේ විද්‍යාත්මක දැනුමක් වඩාත් ඵලදායී විදිහට භාවිතා කිරීමට වැඩියෙන්ම අවස්ථා තිබෙන්නේ ග්‍රාමීය ජනතාවට. මේ සඳහා වඩාත් උනන්දු වෙන්නත් ඕන ග්‍රාමීය ජනතාව. ඒ නිසා ග්‍රාමීය පාසල්වල ඉගෙන ගන්නා දරුවන් මේ විද්‍යාත්මක දැනුම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මටත් මේ වගේ ලිපක් නිර්මාණය කිරීම සඳහා දැනුම ලබා දුන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රුචිර විජේසේන මහතාටත් ඔහුගේ දැහැමි දුවටත් බොහෝම ස්තුතියි.